ඉතින් ඔයාලට කොහමද? අද ඉතින් අපි පිලේජර්ස් කෙනෙක්ව ඩක්කුවකට දාලා රවුමක් කරකවනවා. ඒ අමතරව සොම්බි කෙනෙක්ට අමුතු නමක් දාලා අයන් ගොලම්ලා ස්පවුන් වෙන්නේ නැති අයන් ෆාම් එකක් සොම්බිට දාන්නම් බලන්න. ඉතින් වීඩියෝ එක බලන්න වෙනවා. වතුර කූණක් හදනවා උඩ ගිහින් පරිසරය බලන්න. ජය ගහන්න එපා ඉතින් වීඩියෝ එක. අපි පොඩ ඈතට යාළුවනේ. හරි ඉතින් එහෙනම් අපි බලමු අද මොකද්ද? අද ඉතින් මං කියන දේ කරනවා වැඩි අද මෙන්න මේ වගේ එක්ස්පෙරිමන්ට් එකක් කරන්නේ. හරි. ඔන්න ඔය වගේ. දැන් සරලව කියනවා අන්න අරක. එහෙනම් අපි ඔක් කරමු. අපිට ඕන මේ මොකද්ද මේකක් ඕනේ. එතකොට පවර් රේල් එකක් ඕනේ. තව මොකද්ද රේල් එකක් ඕනේ. නෝමල් රේල් ඕනේ. රෙස්ටෝන් බ්ලොක් ඕනේ. මයින් එකක් ඕනේ. මේකක් ඕනේ. එච්චරයි. අපිට කරන්න තියෙන්නේ මෙන්න මේව අරගෙන එක දිගට ප්ලේස් කරගෙන යන්න. ඔන්නම ප්ලේස් කරලා යන්න. වැඩ තුන ඔන්න ඔකට තමයි බ්ලොක් එකක් ඕනේ. ඕකට මේ හරි. රෙස්ටෝන් මේකත් තියලා මෙච්චර දුරට රෙස්ටෝන් එක වැඩ නැහැ. ඉඳා එකක් මෙතනින් දැම්මා. මේක තිබ්බන්න. එතකොට දැක්කනේ වැඩ කරා. මොකද යකෝ පිටිපස්සේ ඉන්න හරකා. මෑ මේක ඕනේ මේ මැද කොටුව වගේ තියෙන එක. ඊට පස්සේ ඔන්නෝම තියාගෙන යන්න ඕනේ. ඔන්නෝම තියලා මේක මල වාසලයක් තිරාගෙන ගන්න. මේක මට දැන්නේ මතක් වුණා මේ දෙන්නේ. එග්ස් වලට ගිහිල්ලා විලේජර් එකකුයි ගන්න. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙකක් තියන්න. තියලා විලේජර් කෙනෙක්ව මෙතෙන් තියලා මේක යවන්න. මේක යවන්න. ඔන්නෝම ඉන්නේ. හරිද? බලමු යාළුවනේ දැන් හරියයි. ඔන්න යාළුවනේ ඊළඟට ඔන්න විලේජර් කෙනෙක්ව දාලා තියන්න ඕන. හරකින් නැගලා. යකෝ හරකෝ උඹට නෙමෙයි ඔක නගින්න ගියේ බලහන්කෝ. සරකෙන්න. මේක කියලා යෝමෝක ප්ලේස් කරමු. අද ගහන්න. පුදුමයි යාළුවනේ. එනවනේ
මෙතනත් යා හදලා තියෙනවා. ඒක හැවෙන. ඒක මිනිස්සු ළඟට කොට වැඩ කරනවා. මෙන්න මේව දාලා තියෙන්නේ ඒක. එච්චරයි අද කරන් තියෙන්නේ. ඔව් එච්චර. කමන්නේ අපි තාම මොකක් හරි කාර්යයක් කරමුද? අපි බලමු අයන් ෆාම් එකක් හදන්න. එහෙනම් විනාඩියක් ඉන්නකො මම බඩු ටික හොයා ගන්නකම්. හරි යාළුවනේ. එහෙනම් දැන් අපි අයන් ෆාම් එක try කරලා බලමු. මුලින්ම කියන්න ඕනේ මම මේකේ ඇල්ගොරිතම් එකක් බලලා නෙමෙයි කරන්නේ නිකන් ආතලියට. යාළුවනේ මේක මම වැඩි කතා කරන්නේ නැහැ. ස්පීඩ් රන් එකක් වගේ තමයි. මේක නේද කොහෙද? අන්ට වතුර බකට් ඔය දැම්ම වතුර. හරි හොඳයි. වතුර දැම්මා. සොම්බියෝ දැම්මා. ඊට පස්සේ වැහුවා. ඊට ටැග් එක දාන්න බෑද? අපි මේක මොකක් කියලා නම් කරන්නේ? මේ නම් කරමු. ඔන්නම නම් කරමු. දැන් හරි. ඔන්නම නම් කරලා පස්සේ ඒක ගමු. කොහොම සොම්බිට දාපු නම. ඔව්. ඔය හරිනේ. හරි. ඔය හරි. දැන් අපි බෙඩ් දාමු 4යි 6ක් දාමුකෝ. විලේජර්ලා කයි 2යි 3යි 4යි 5යි. යකෝ බය වෙන සොම්බි කෙනෙක් ඉන්නේ. නේ මම දන්නේ උඩ ඉඳපල්. දැන් බය වෙන්න ඕනේ. යකෝ මේ මෙතන සොම්බි කෙනෙක් ඉන්නේ භයානක. යකෝ මගේ මුණ කණ්ඩ වගේ ඉන්නේ. දැන් හරි. දැන් මේක දාගමු. ඵලයව යන්න. कोई दान बोलो मिस पाउन में नहीं है ये कौन है ये
අයියෝ නෑ ට්‍රේඩ් කරන්න මේ. ජයි කරන්නේ. උඩට ආවා. එක්ක වෙච්චේද? අවුලක් නැහැ ඉතින්. හොඳම අමන්න අයන් ගොඩම ආවේ නැහැ කරන්න දෙයක් නැහැ. අවිනේ පුංචි ගොංගඩක්. වතුර දෙම්මා. එල්පුණානේ වතුර දෙම්මා. දැන් හරි. දැන් බලමු වතුර දාලා. දැන් නම් හරි ඇති. මෙතන කැලක් ඉතින් අවුලක් නේ. අඩේ මොකද තියෙන්නේ? වතුර දාන්න. ඇයි ලාවා බාල්දිය වැටුන්නේ නැත්තේ? පිටේ විතර ප්‍රශ්නයක් නේ. අයියෝ බා. ඇත්තටම මේක මහ මෝඩ වැඩක්. මේක අර සර්වර් ගුණයක් හොඳයිද? ටිකක් දුර බලා ගන්න ඕනේ. හොඳයි. ඒ කියන්නේ බැරිවලා ඊටසේ මම හිතන විදිහට මේක ලොක් කරන්න ඕනේ අපි. හරි දැන් ඊට පස්සේ උතන වතුරෙක් නෑ. මෙන්න මෙහෙම කියලා වැඩි සවායි ලයික් කරන්න විශේෂ පාට දෙන්න. අයලාරම් ඇත්තට මේවා සර්වයිවල් වුණත් කමන්නේ හાર્ඩ් කොහොමවත් කමන්නේ මොක වුණත් කමන්නේ. ඔය ගොන් වැඩේ නම් කරන්න එපා. එහෙනම් යනවා ප්‍රෙස් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න.